ඔබ අප කවුරුත් දන්නවා 2025 ඔක්තෝබර් මාසයේ 30 වෙනිදා අපි රටමෙකට විශේෂ මෙහෙයුම අපි ආරම්භ කළා. මේ වන විට ඊටාම සාධනීය පියවර සහ ප්‍රතිඵලයන් අපිට මේ අනුසාරයෙන් ලැබිලා තියෙනවා. නිසා ශ්‍රී ලංකා පොලිසිය, ත්‍රිවිධ හමුදාව, විශේෂ කාර්ය බලකාය, ඒ වගේම සියලුම රාජ්‍ය ආයතන එකතු වෙලා මේ කාර්යයට, මේ රටමෙකට කියන මෙහෙයුම සඳහා සහාය ලබා දීලා තියෙනවා. ඔබ මේ ගත වූ සති එකහමාර තුලත් විශේෂයෙන් මහජනතාව මේ රටමෙකට මෙහෙයුමට දක්වන ලද සහාය තොරතුරු ලබා දීම මඟ පෙන්වීම පිළිබඳවත් අපි ඊටමත් ගෞරවනීය ලෙස මේ අවස්ථාවේදී සියලුම මහජනතාවට අපේ ප්‍රණාමය පුද කළ යුතුයි. ඒ වගේම මේ ඉක්ුත්ව සතිය තුළ අපිට හැකියාව ලැබිලා තිනවා යම් යම් අත්අඩංගුවට ගැනීම ඔබ වෙත ලබා දෙන්නට. ඒ අනුව මෙම කාලය තුලදී ඒ කියන්නේ 2025 ඔක්තෝබර් 30 සිට පෙර දින දක්වා හෙරොයින් කිලෝග්‍රෑම් 270ක් පොලිස් බහරයට ගන්නට, ඒ වගේම අයිස් කිලෝග්‍රෑම් 996ක් පොලිස් බහරයට අත්අඩංගුවට ගැනීමට, ඒ වගේම ගංජා කිලෝග්‍රෑම් 806ක්, ඒ වගේම මත්පෙති කරල් 88725ක් ශ්‍රී ලංකා පොලිසියේ විවිධ වූ වැටලීම් සහ අත්අඩංගු ගැනීම් හරහා අපිට ක්‍රියාත්මක කරන්නට හැකි වෙලා තියෙනවා. මේ කාලය තුල සැකකරුවන් අපිට 38548ක් අත්අඩංගුවට ගැනීමටත් මෙම අත්අඩංගු ගැනීම් හරහා ඔවුන් සතු නීති විරෝධී වත්කම් පිළිබඳව වැඩිදුර විමර්ශනය කරලා ඒ පිළිබඳව සැකකරුවන් 43 දෙනෙකුට නීති විරෝධී වත්කම් සහ වත්කම් පිළිබඳ විමර්ශනයන් ආරම්භ කළා තියෙනවා. ඒ වගේම රැඳවුම් නියෝග අප දන්නවා රඳවා ගැනීමේ නියෝග ලබා ගැනීමෙන් වැඩිදුර විමර්ශන කටයුතු සඳහා 915 දෙනෙකු මේ පිළිබඳව ඉදිරි විමර්ශන කටයුතු සඳහා ප්‍රවේශයක් ලබා දීලා තියෙනවා. ඒ වගේම ඔබ දන්නවා මේ මතට ඇබ්බැහිවන්, මත් දොලට ඇබ්බැහි වූ තරුණ තරුණියෝ ඉන්නවා. මොවුන් සමාජගත කිරීමේ වැඩපිළිවෙලක් මේ වන විට රාජ්‍ය යාන්ත්‍රණය හරහා ක්‍රියාත්මක කරලා තියෙනවා. ඔවුන් පුනරුත්ථාපනය කිරීම සඳහා අපි කටයුතු කරලා තියෙනවා. මේ වන විට මේ කාලය තුලදී කියන්නේ 2025 ඔක්තෝබර් 30 සිට මේ දක්වා අපිට හැකි වෙලා තියෙනවා තරුණ තරුණියන් 965 දෙනෙක් පුනරුත්ථාපන කටයුතු සඳහා යොදවන්නට. ඒ නිසා අපි විශේෂයෙන් මහජනතාවගේ ඉල්ලා සිටිනවා අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට, එහෙම නැත්නම් වැඩිහිටියෙකුට තමන්ගේ දුවෙකුට, පුතෙකුට මේ අවස්ථාවේදී පුනරුත්ථාපනයේ කටයුතු සඳහා, එහෙම නැත්නම් මතට ලොල් වෙලා ඇබ්බැහි වෙලා ඉන්න දුවෙකුට, පුතෙකුට අවස්ථාවක් තියෙනවා. දැන් මේ වන විට ළඟම තිබෙන ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් මේ පිළිබඳව අදාළ සංවර්ධන නිලධාරීන් සමග සාකච්ඡා කරලා ස්වේච්ඡාවෙන් පුනරුත්ථාපනය කිරීම සඳහා කටයුතු සූදානම් කරලා තියෙනවා. ඒ නිසා ශ්‍රී ලංකා පොලිසිය, ඒ වගේම ප්‍රාදේශීය ලේකම් කාර්යාල, සංවර්ධන නිලධාරීන් මේ සියල්ලම ඔබගේ ආදරණීය අම්මා හෝ තාත්තා වෙන්න පුළුවන් මේ ප්‍රශ්නයට මැදි වෙලා ඉන්නවා නම් ඔවුන්ට පිළිසරණ පතා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ඇවිල්ලා මේ සම්බන්ධයෙන් ක්‍රියාත්මක වෙන්න පුළුවන්. ඒ වගේම 1927 කියන හදිසි දුරකථන අංකය 1927 අපි කියන හොට්ලයින් එකක් කියලා. මේ හොට්ලයින් එක හරහාද යම්කිසි අම්මා කෙනෙකුට, තාත්තා කෙනෙකුට පුළුවන් තමාට මේ ප්‍රශ්නගත වෙච්ච දුවකට, පුතා පිළිබඳව ලියාපදිංචි වෙලා ඒ අවශ්‍ය කටයුතු සම්පාදනය කරමින් මේ දුවට, පුතාට වෙච්ච ගැටලුවෙන් ඉවත් වෙන්නට හැකියාවක් තියෙනවා. ඔබ දන්නවා සමස්ත රටේ පරිපාලන දිස්ත්‍රික්ක 25 ග්‍රාම සේවක වසම් 14022ක් තියෙනවා. මේ ග්‍රාම සේවක වසම් 14022 හැම වසමකම කැඳවුම් කරුවෙක්, එහෙම නැත්නම් පොලිස් නිලධාරියෙක් ඉන්නවා. විශේෂයෙන් පොලිස්පතිතුමා නැවතත් මේ ග්‍රාම සේවක වසම්වල පිහිටුවා ඇති මහජන ආරක්ෂක කමිටු වඩාත් සක්‍රිය කිරීමේ ප්‍රවේශයක් දැන් ආරම්භ කරලා තියෙනවා. ඒ නිසා ඉදිරියේදී ඉතිරි දින කිහිපය තුළදී බොහෝ විට රටේ මූලස්ථාන පොලිස් පරීක්ෂකවරු, ස්ථානාධිපතිවරු, කොට්ටාශ බහර නිලධාරීන් නැවතත් මේ මහජන ආරක්ෂක කමිටු සක්‍රිය කරමින් රටේ ඉදිරි අවශ්‍ය කටයුතු සඳහා, නීතිය සාමය ආරක්ෂා කිරීම සඳහා, මත්ද්‍රව්‍ය නිවාරණය සඳහා, ඒ අවශ්‍ය සියලුම කටයුතු සඳහා මහජන ආරක්ෂක කමිටු නැවතත්
පණ ගන්වලා සක්‍රිය කරලා ඉදිරි ගමනට අපිට යන්නට හැකියාවක් අපි ආරම්භ කළා තියෙනවා. ඒ නිසා විශේෂයෙන් මේ සම්බන්ධයෙන් පොලිස්පතිතුමා සියලුම කොට්ටාශ භාර නිලධාරීන් ඔබ දන්නවා සමස්ත රටේ පොලිස් කොට්ටාශ 48ක් තියෙනවා. ඒ වගේම පොලිස් ස්ථාන 608ක් තියෙනවා. මේ හැම අයෙකුටම විශේෂ පණිවිඩයක් ලබා දීලා තියෙනවා. මේ මහජන ආරක්ෂක කමිටු නැවතත් සක්‍රිය කරමින් මහජනතාව වෙනුවෙන් නීති හා සාමය ආරක්ෂා කිරීම සඳහා ප්‍රවේශයක් ගන්නා ලෙස